අපි අද කතා කරන්නේ Toyota Yaris Cross vehicle එක ගැන. ඉතින් ලංකාවට අලුතෙන්ම වාහනයේදී Toyota Yaris Cross එකත් ලංකාවට ආවා. අපි බලමු මේ වාහනේ තියෙන අලුත් ෆීචර්ස් මොනවද කියලා. ඉතින් මේ vehicle එකත් 1496cc 4 cylinder engine එකක් එක්ක තමයි එන්නේ. 4200ක උපරිම RPM එකකට යන්න පුළුවන්. ෆුල් ටැන්ක් එක ගැන කතා කරද්දී ලීටර් 42ක කැපැසිටි එකක් තියෙන ෆුල් ටැන්ක් එකක් මේ vehicle එකේ තියෙනවා. ඩිසයින් එක ගැන කතා කරද්දී ඩයිනමික් SUV ස්ටයිල් එකකට තමයි මේ vehicle එක ඩිසයින් කරලා තියෙන්නේ. මේ Toyota Yaris Cross එක 4x4 vehicle එකක් නෙමෙයි. ඒ වුණාට මේක rear wheel drive vehicle එකක්. මේ ෂාප්ස් ලයින් වලින් මෙයාලා මොඩර්න් වගේම ස්පෝර්ටි ලුක් එකක් ගන්න උත්සාහ කරලා තියෙනවා. ඉන්ටීරියර් එක ගැන කතා කරද්දී black leather finish එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් dashboard එක දැක්කට පස්සේ අපිට පේනවා ලස්සන 10-inch multimedia Android display එකක්. අපිට පේනවා glass roof එකක්. ඒ කියන්නේ sunroof එක බොහොම ලස්සනට panoramic view එකක් ගන්න පුළුවන් විදියට එයාලා මේ ඩිසයින් එකටම ගැලපෙන්න හදලා තියෙනවා. ඉතින් Toyota සමාගමේම කියන විදියට මේක long trips enjoy කරන්න පුළුවන් විදියට leg space එහෙම ගැලපෙන විදියට arrange කරලා තමයි ඩිසයින් කරලා තියෙන්නේ. අපිට බලා ගන්න පුළුවන් මේ පිටිපස්සේ දොර power door එකක් විදියට තමයි මෙයාලා මේ වාහනේට එකතු කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ kick sensor වලට වැඩ කරන විදියට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. luggage space එක ගැන කතා කරද්දී ලීටර් 390ක කැපැසිටි එකක් මේකට පටවන්න පුළුවන්. කී එක ගැන කතා නොකරම බෑ. ඉතින් කී එක ගැන කතා කරද්දී මේක කී එක වගේ අතේ තිබ්බේ නැතත් ඔයාගේ සාක්කුවේ එහෙම නැත්නම් පර්ස් එකේ එහෙම නැත්නම් ඔයාගේ බෑග් එකේ තිබ්බොත් හොඳටම ප්‍රමාණවත් ඔයාට මේ වාහනේ අන්ලොක් කරලා පැදගෙන යන්න. ඉතින් මේ Toyota Yaris Cross එකේ performance ගැන කතා කරද්දී මේක hybrid vehicle එකක් වගේම full electric mode එකකිනුත් ඔයාට මේක drive කරන්න පුළුවන්. Gearbox එක ගැන කතා කරද්දී dual mode CVT technology එකකින් sequential shifting තියෙන smooth driving experience එකක් ගන්න පුළුවන් විදියට මේ Toyota Yaris එකේ gearbox එක මෙයාලා develop කරලා තියෙනවා. මේ suspensions ගැන කතා කරද්දී බොහොම සැප පහසුට යන්න පුළුවන් විදියට අලුත්ම technology වලින් මෙයාලා suspensions design කරලා තියෙනවා. Safety features ගැන කතා කරද්දී bird eye view එකක් අපිට බලා ගන්න පුළුවන්. මේ monitor එකෙන් panoramic 360 view එකක් අපිට ගන්න පුළුවන්. ඒ වගේම clearance sensor මේ වාහනේ තියෙනවා. එතකොට අපිට පුළුවන් පාක් කරද්දී බොහොම ස්මූත් විදියට පරිස්සමෙන් අපේ වාහනේ පාක් කරන්න. ඒ වගේම vehicle stability control VSC technology එකෙන් මේ වාහනේ සමන්විත වෙනවා. එතකොට ඔයාලට පුළුවන් බෙන්ඩ් එකක් එහෙම ගනිද්දි මේ වාහනේ බොහොම ස්මූත් විදියට වාහනේ ලිස්සන්නේ නැතුව ස්ටේබල් විදියට අපේ ගමන යන්න මේ ටෙක්නොලොජි එක අපිට උදව් වෙනවා. සේෆ්ටි ගැන කතා කරද්දී කතා නොකරම බැරි ෆීචර් එකක් තමයි airbags. මේ vehicle එකේ airbags 6ක් අපිට බලා ගන්න පුළුවන්. ඩ්‍රයිවර්ට ඉස්සරහින් ඒ වගේම ඉස්සරහ රෝ එකේ ඉන්න අනිත් පැසෙන්ජර්ට විශේෂයෙන් අපිට බලා ගන්න පුළුවන් curtain airbag එක. ඒ වගේම hill start assist control ටෙක්නොලොජි එක මේ වාහනේ තියෙන. ඉතින් ඔයාලට කන්දක් වගේ යනකොට බොහොම පරිස්සමෙන් වාහනේ ආපස්සට නැති වෙන්න අලුත්ම තාක්ෂණයෙන් සමන්විත විදිහට තමයි මේ vehicle එක develop කරලා තියෙන්නේ. කලර්ස් ගැන කතා කරද්දී සුදු පාටින්, කළු පාටින්, අලු පාටින්, තද නිල් පාටින්, රතු පාටින් ඔයාට මේ වාහනේ පාට රැසකින් සිලෙක්ට් කරගන්න පුළුවන් ඔප්ෂන් ගොඩක් Toyota සමාගමෙන් දීලා තියෙන. ඒ වගේම 2 tone colors කීපයකුත් අපිට ඒ අතර බලා ගන්න පුළුවන්. මේ vehicle එකේ මිල ගැන සඳහන් කරනකොට ශ්‍රී ලංකාවේ මම දන්නවා ස්ටේබල් මිලක් කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ වීඩියෝ එක කරනකොට ලංකාවේ රුපියල් 225කට මේ මාදිලි වාහනයක් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වීඩියෝ එක නරඹපු හැමදෙනාටම ගොඩක් ස්තුතියි. ආයෙම මේ වගේ වාහන රිවිව් එකක් අරගෙන අපි එනකම් අදට සමු ගන්නවා. සුබ දවසක්.